කඳුශිඛර සිප ගනිමින් ලා හිරු කිරණ මිහි මත මත පතිත වන තවත් එක් සොඳුරු උදෑසනක්. උදෑසනක් කියලා කියන්නේම ජීවිතයට අලුත් බලාපොරොත්තු ගොන්නක් ඇති කරවන්නක්. විශේෂයෙන්ම ආදරවන්තයන්ට අලුත් දවසක ආරම්භය කියලා කියන්නේම තමන්ගේ ආදරේ වැඩි කරගන්නට ඉඩහසර ලබා දෙන අපූර්ව කාලහෝරා කීපයක්. විශේෂයෙන්ම අපි අතරත් ඉන්නවා උදෑසනක තමන්ගේ ආදරවන්තියව දැක ගන්නට වෙහෙසෙන ඇස්. ඒ වගේ සුවිශේෂී චරිතයක් අලලා රචනා වුණු සොඳුරු ග්‍රන්ථයක රසපහස සොයා යන්නටයි අද දවසේ අපි සූදානම් වන්නේ. ආදරයේ විශ්වයේ පණවිඩය අරගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉඟුරු මලක් වගේ දුර්ලභ ලා පාට ගැහැණු සිහින. මේ වචන පෙළ ඔබේ සවනට වැටුණු සැනින් ඔබට මතක් වෙනව ඇති. හිතක් එක්ක පොතක් විශේෂාංගය තුළින් අද දවසේ අප රස විඳින්නට යන කෘතියේ ඒ අපූර්ව නම් මහින්ද ප්‍රසාද් මස් ඉඹුලයන් විසින් රචිත මැයිමාර ප්‍රසංගය. රතු පාට මල් පිරුණු පුංචි මැයිමාර ගසකට කොහොමද මේ තරම් ඉක්මනින් සහෘද සිත් සොරා ගන්නට හැකියාව ලැබුණේ? අතුල සමිත් සංචර මේ සොඳුරු චරිතයන් වටා ගෙත්තම් වුණු අපූර්ව කතාංගයකට පුළුවන් වුණා පුංචි මැයිමාර මල් හරහා නොමැකෙන මතක සටහන් සහෘද හදවත් තුළ විචිත්‍රවත් කරන්නට. සමිත කියලා කියන්නේ ආදරයේ වෙනස් විදිහේ ඇසකින් දකින චරිතයක්. ඔහුගේ රස විඥානයත් අපි සමාජයේ දකින අනෙක් චරිතවලට වඩා බෙහෙවින් වෙනස්. මෙහෙම කියන්න හේතු ගණනාවක්ම මේ කෘතිය අන්තර්ගත වෙනවා. ඔහු තමන්ගේ පෙම්වතට ආදරේ වචන ප්‍රකාශ කරන්නේ නැහැ. හැබැයි ඔහු ඒ බව ක්‍රියාවෙන් ඔප්පු කරනවා. නම නොදන්නා ඔබට ඔබ දන්නවාද? මා අතින් මල් පිපෙන සත්‍යයට විශාල බොරුවක් එකතු වුණා. එය නිවැරදි කරගත යුතුයි. ඒ නිවැරදිතාව මත සැපේ අරිතේ ඔබ සිනාසින් දැකීම මගේ කැමැත්ත. එයට ඉඩ දෙන්න. සමිත ඒ අව්‍යාජත්වය බලන්න. ඔහු තමන්ගේ ආදරවන්තයට වංචාවක් කරා කියලා ඔහුගේ සිත කොතරම් පැවසුවත් ඔහුට අවශ්‍යයි. ඒ පුංචි හෝ ඔහු අතින් සිදුවනා යැයි ඔහු විශ්වාස කරන වැරැද්ද හරිගස්සා. මොකක් වෙන්නේ ඇතිද? මල් පිපෙන සත්‍යයට එකතු වුණු විශාල බොරුව. ඒ බව දන්නේ අතුල හා සමිත පවුල. අතුල සංචරණී ආදර කතාවේ සැබෑ කතාංගය දන්නේ අතුල සමිතත් පමණයි. මහින්ද ප්‍රසාද් මස් ඉඹුලයන් මේ ආදර කතාව අපේ ජීවිතයට විශාල පණිවිඩ ගොන්නක් ගෙන එන්නට සමත් වුණු ආදර කතාව. මස් ඉඹුලයන්ගේ අනිකුත් සුවිශේෂී ග්‍රන්ථයන් වලට වඩා මේ කතාව පාඨක සිත් සොරා ගන්නට විවිධාකාරයේ හේතු පදනම්. සමිත සංචරණී ආදර කතාවේ සැබෑ කතාංගය දන්නේ අතුලත් සමිතත් පමණයි. සංචරණීට සමිත තමන්ට දක්වපු ඒ අප්‍රකාශිත ආදරය කවදාවත් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. හැබැයි ගවරවැල කන්ද මුදුනේ මැයිමාර මල් පිපුණු මැයිමාර ගසට ඒ වගේම දෙමොහොඳර කඳු ගැටේ මුදුනේ ඉදුණු දුම්රිය ස්ථානයට සංචරණී අතින් ඇතහැරුණු තුත්තිරි මල් මිටට මේවට කතා කරන්නට පුළුවන් වුණා නම් සමිත සංචරණයට දැක්වූ අපරිමිත ආදරය ගැන ඔවුන් බොහෝ සාක්ෂි දරාවි. ඉතාම කෙටි කාලයක් තුළ මේ මැයිමාර මල් පිරුණු ඒ අපූර්ව කෘතිය සහෘද පාඨක සිත් සොරා ගන්නට මස්සිමුලියන් විසින් මේ ග්‍රන්ථය රචනා කිරීමේදී භාවිතා කෙරුණු අපූර්ව බස්වහර බෙහෙවින් ඉවහල් වුණා. ඒකට හේතුවක් තමයි ඔබ මදකට හිතන්න. කරඳමුංගු, කරාමු නැටි, එනසල් මේ වගේ විවිධාකාරයේ කුළුබඩුරන්ගේ රසයන් මේ ග්‍රන්ථයේදී
සමිඳගේ රස විඥානය තුලින් අපූර්වට ඉස්මතු කරන්නට මස් ඉඹුලයන් සමත් වී තිබෙනවා. ඒ වගේම තමයි මස් ඉඹුලයන් ඊටාම සරල බස්වහරක් යොදා ගනිමින් මේ ග්‍රන්ථය රචනා කිරීමත් මේ මැයිමාර ප්‍රසංගයේ කෘතිය ජනතාව අතර ඉක්මනින් ප්‍රචලිත වීමට හේතු වුණා. මේ කෘතිය ගැන කතා කරන්නට නම් බොහෝ දේ තිබෙනවා. හැබැයි මම ඇරයුම් කරනවා මෙවැනි රසයන්ගෙන් අනුවන වූ අපූර්ව මේ ග්‍රන්ථයේ රසය ඔබත් විඳින්න කියලා. මේ ග්‍රන්ථයේ අවසානයේදී මස් ඉඹුලයන් මෙසේ සඳහන් කොට තිබෙනවා. ඔයා දන්නවද පුංචි මැයිමාර ළමයා? ඔයා නිකන් මැයිමාර ළමයෙක් එහෙම නෙවෙයි. කුතුහලයේ මිශ්‍ර චමත්කාරයේ පිරුණු මාරම මැයිමාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සන මැයිමාර ප්‍රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයිමාරලා. ඉතින් මේ විදිහටයි මස් ඉඹුලයන් මේ කෘතිය අවසානයේ සනිටුහන් කරන්නේ. අද වන විට මේ කෘතිය කියවලා නැති ලාංකිකයෙක් අපිට හොයා ගන්නට නැති තරම්. ඒ තරම්ම මේ ග්‍රන්ථය හරිම රසවත් වගේම අපේ ජීවිතයට අපූර්ව පාඩම් ගොන්නක් පුංචි සිදුවීම් තුලින් හරි අපූර්වට ගෙනහැර පානවා. එසේනම් මම ඔබටත් ආරාධනා කරගන්නවා එන්න මේ ග්‍රන්ථය ආදරයෙන් වැළඳ ගන්න. මේ ග්‍රන්ථය තුලින් ඔබේ ආදර කතාවත් කියවෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබේ ආදර කතාවට ගන්නට පුළුවන් පණිවිඩ රාශියක් තිබෙන්නත් පුළුවන්. ආදරයෙන් ඇරයුම් කරනවා මැයිමාර ප්‍රසංගයේ මැයිමාර මල් තුලින් හැඟවුණු ආදරයේ විදින. එහෙනම් අදට ඔබෙන් සමුගන්නම් මැයිමාර ප්‍රසංගයේ රසය සොයා යන්නට ආදරයෙන් ඇරයුම් කරනවා.